අද දුවල පුතාලා ජීවත් වෙන්නේ ඊටාම දියුණු සමාජයේ. ඊටාම පහසුකම් තියෙන සමාජයේ. මේ නායකත්වයට යන ගුණාංග රාශියක් තියෙනවා. බොහොම සරලයි ඒ ගුණාංග. නොදන්න දෙයක් ගැන බොරු කියන්න හොඳ නැහැ. නායකත්වයට යන්න බෑ ඒක. අපි බලන්න ඕනේ මේ නායකත්වයට යනකොට gederaniut වැරදි සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු මේ දරුවන්ට නායකත්වයට යන්න ඉදිරිපත් වීමේ හැකියාවක් තියෙන්න ඕන. කුලෑටි ගතිය. ඒ වැඩක් නෑ. අපි අපේ රටේ ඉන්න හොඳ පුරවැසියන්. ඒ පුරවැසියන් හැටියට අපට ඉදිරිපත් වීමේ හැකියාවක් අපේ ඇති කර ගන්න ඕන. මේ නායකත්වයටපත් වූ දූවරු සහ පුතාලා පළමුවෙන්ම ඇති කරගත යුතු සංකල්ප මොනවාද? මේක තමයි අත්විවරම. මිනිස්සෙක ජීවිතයේ තියෙන අත්විවරම. පළමුවෙන්ම අපි කල්පනා කරමු මම ශිෂ්‍ය නායකයෙක්. මම පාර යන්න ඕන කොයි විදිහට? මම ගෙදර හැසිරෙන්න ඕන කොයි විදිහට? මම පාසලේ හැසිරෙන්න ඕන කොයි විදිහට? සමාජය අතර සුවදව ඉන්න හැකියාව ඔයගේ කරුණු කීපයක් එකතු වෙලා තමයි මේ නායකත්වය අද ලබා ගැනීමට සුදුස්සෙක් වුණේ.